තිරුවන් සරණයි දීර්ඝ ආයුෂ වේවා හැමෝටම. මහා රාවණ හිල විදමෙන්දුර විසින් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මොකද මේක හැමෝම දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරන්නේ. තමන් කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක්ද? තමන්ගේ කොන්දේ අමාරුවක්, ඔළුවේ ගෙක්කමක්, අත් දෙක උස්ස ගන්න බෑ, හිරිවැටීම්, ඒ වගේම කකුල් අමාරු, දනිස් අමාරු, ඒ වගේම කකුල් හිරිවැටීම්, තුනටියෙන් පල්ලෙයා පණ නැති ගතිය, ඒ වගේම S2 පේන්නේ නැතුව, කන් දෙක ඇහෙන්නේ නැතුව, ඒ වගේම පපුවේ අමාරු, බඩේ අමාරු, ඒ වගේ රෝග තියෙන කෙනෙක්ද? ඔබත් එන්නේ ඉම මොහොතේම සුවපත් වෙන එකම ස්ථානය මහා රාවණ හිල විදමෙදුර. මහා දිව්‍ය රාජුත්තන් වහන්සේ, රාවණ දිව්‍ය රාජුත්තන් වහන්සේගේ සත්‍යයෙන් සර්වාංගයේ තියෙන සියලුම ලෙඩ දුක් සුවපත් වෙන එකම ස්ථානය. මේ ශ්‍රී ලංකාදීපයේ හිල විදකමේ මහා දිව්‍ය රාජුත්තන් වහන්සේගේ, මහා දිව්‍ය රාජුත්තන් වහන්සේගේ මහා සත්‍යයෙන් දස බලයක් ඇති රාවණ සත්‍යයෙන් සර්වාංගයේ ලෙඩ සුවපත් කරනවා. ඔබත් හිලේ මහා වෛද්‍යවරයාගෙන් ලෙඩ සුවපත් කර ගන්න ඕන. එන්න මේ ස්ථානෙට ඇවිල්ලා සුවපත් කරගන්න. දාස් ගානක් මෙම ස්ථානෙට ඇවිල්ලා ලෙඩ සුවපත් කරගෙන ගියපු අය තමයි තවත් කෙනෙක් කියවන්නේ. ඒ මොකද එයාට විශ්වාසයි මෙම ස්ථානය. ලංකාවේ හතර වටේම ගිහිල්ලා තමන්ගේ අතේ තිබිච්ච සියලුම මිල මුදල් නාස්ති කරගෙන ලෙඩේ වෙනුවෙන් ලෙඩේ ඒසුවුන් නැති අය මෙතෙන්ට ඉන්නේ. තමන් පිනක් තියනවා නම් තමයි එන්න ලැබෙන්නේ. පිනක් නැතත් මෙතනට වඩාගෙනවත් ඇවිල්ලා ලෙඩේ සුව කරගන්න බෑ. මොකද උස්සගෙන ආවත් ආපහු යනවා. ඒ කර්මී ගෙවන්න ඕන හන්දා. ඒ හන්ද තමන්ගේ කර්මී ගෙවිලා ඉවර වුණාට පස්සේ මෙම ස්ථානේ හොයාගෙන එනවා. තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තියනවා නම් එන්න. ඇවිල්ලා සුවපත් කරගන්න. සීමා බෝධිය ගාව, රුවන්වැලි සෑය ගාව දාස් ගාන සුවපත් කරනවා පොයි දවසටම. මේ දවස්වල මම නවත්තලා තියෙන්නේ. තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තියනවා නම් එන්න. රාවණ හිලවේද මැදුර වෙත ඕමාගම පිටිපන ඇවිල්ලා ඉවර වෙලා සුවපත් කරන්න අමරතුංග හිලවේද මැදුර පිටිපන. ඔබත් එන්න. ඔබේ සර්වාංගයේ ලෙඩක් තියනවා නම් ඇවිල්ලා සුවපත් කරගන්න. මොකද අද කාලේ කන්නේ විස හැමෝම ගිදර කෙනෙක් බැලුවොත් එක්කෙනෙක්ට ලෙඩක් තියෙනවම තමයි. ඒක හන්දා Taman දුක් විඳින්න එපා. ඉන්න ටික කාලේ සුවෙන් සනීපෙන් ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න. ඇවිල්ලා ඉවර වෙලා Tamanගේ සර්වාංගයේ තියෙන ලෙඩ ටික සුවපත් කරගන්න. මහා රාවණ සත්‍යයෙන් ලෙඩ සුවපත් කරන්නේ. මෙම ස්ථානයේ එන පිට රටවල් වල ඉඳලා හිට එන්නේ මෙම ස්ථානයේ විශ්වාසයක් ඇතුව. මොකද ඇවිල්ලා ඉවර වෙලා සුවපත් වෙච්ච කෙනෙක් තමයි තවත් කෙනෙක් කියවන්නේ. ඒ කෙනා දන්නව තමන්ගේ සර්වාංගයේ තිබිච්ච දුක, ලෙඩේ, වේදනාව. ඒ වේදනාව සුව වුණාට පස්සේ එයාට සතුටුයි. එයා සතුටින් ජීවත් වෙනවා. ඒ කෙනා තවත් කෙනෙක් කියවනවා. මොකද ඒකත් පිනක්. තව කෙනෙක් ඇවිල්ලා හොඳ කරනවා කියන්නේ. තව එක් කරගෙන එනවා සමහරු. තව අයට කියනවා. සමහරු දැනුම් දෙනවා. සමහරු කියන්නෙත් නෑ. අල්ලපු ගෙදර මිනිස්සයාටවත් කියන්නේ නෑ. ඒ මිනිස්සයා හොඳ වෙයි කියලා බයයි. එහෙම කරන්න එපා. තමන්ගේ සර්වාංගයේ ලෙඩක් හොඳ වුණා නම් අනිත් මිනිස්සයත් හොඳ කරන්න බලන්න. මටත් එහෙමනම් නවත්තන්න බැරිද? මේ ලෙඩ හොඳ කළා ඇති කියලා. නෑ. මට බලයක් දීලා තියෙනවා, මට සත්‍යයක් දීලා තියෙනවා. ලෙඩ සුවපත් කරන්න. ඒ සත්‍යයෙන් මං සියලුම ලෙඩ සුවපත් කරනවා. සෙනසුරාදා ඉරිදා දවස පුරාම ලෙඩ සුවපත් කරනවා. ඊට අමතරව සතිය දවස්වල 6න් පස්සේ ලෙඩ සුවපත් කරනවා. 6 ඉඳන් 10 වෙනකම්. ඔබත් එන්න දිනයක් දාගෙන. ටෙලිෆෝන් නම්බරේ ලියා ගන්න. ලියාගෙන දිනයක් දාගන්න. පාර දන්නේ නැත්නම් අහන්න. අහලා ඉවර වෙලා තැන හොයාගෙන ඉන්න. එන කෙනා එනෝ. තමන්ගේ කර්මය ගෙවලා ඉවර වුණාට පස්සේ එනෝ. ඇවිල්ලා ඉවර වෙලා සුවපත් කරගන්නවා. 070යි 58යි 98යි 478. ඒ නම්බරේට හෝ 078යි 700යි 60යි 56. ඒ නම්බරේට හෝ 076යි 15යි 800යි 51. ඒ නම්බර් තුනෙන් එකකට කතා කරලා ඉවර වෙලා දිනයක් දාගෙන ඉන්න. ඇවිල්ලා තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තියෙනවා නම් ලෙඩේ සුවපත් කරගන්න. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් අය විදෝනවා. ලෙඩ හන්ද විදෝනවා.
තමන් මැරෙන මොහොත දක්වා විඳවන්න ඕනේ මේ ස්ථානෙට ඉන්න. ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ සරුවාංගයේ තියෙන ලෙඩ දුක් සුවපත් කරගන්න. විශ්වාසයක් නැති වෙයි. නමුත් මෙතෙන්ට ආවට පස්සේ විශ්වාසයක් ඇති වෙන මොන කෙනෙක්ට. මං කිසිම තෙල් බිඳක්වත් දාන්න නැතුව ලෙඩ සුවපත් කරගන්න. මෙහෙමයි. සමහරක් අය බලාපොරොත්තු වෙනවා. ඇයි අනේ තෙල් බිඳක්වත් දාවෙන්නේ නේ මගේ ලෙඩේ සුවයි කියලා. නමුත් ඔය තෙල් ටිකක් ඕනනම් අරගෙන ඉන්න. කොන්දේ අමාරුවේම තියනවා නම් ගිනි රාජ තෙල් එකක් අරගෙන ඉන්න. එතකොට කකුල් හිරිවැටීම් ස්නායු වල කේස් තියෙන කට්ටියට අරගෙන ඉන්න පුළුවන් මහා නාරායනී තෙල් හරි මී තෙල් හරි. ඒව මං ජීවන් කරලා දෙනවා. එතකොට ඔළුවේ ගැක්කුමට ඒවට බෙහෙත් දෙන්නේ නෑ මං. ඒවලේ සුවපත් කරන්නේ. නමුත් අර දුර පළාත් වල ඉඳලා එන අය තෙල් එකක් ගෙනාවට පස්සේ මට පුළුවන් ඒක ජීවන් කරලා දෙන්න. ජීවන් කරලා දුන්නට පස්සේ පොඩ්ඩක් ගියවත් ඇති. ඒකේ බලය තියෙනවා. ඒ සත්‍යයෙන් සුවපත් වෙනවා. ඒක හන්දා තමන්ගේ ලෙඩක් තියෙනවා නම් එන්න. අතපය හිරිවැටීම්, දනිස් අමාරු, කොන්දේ අමාරු. ඒ වගේම අත් දෙක උස්ස ගන්න බැරුව. ඔළුවේ කැක්කුම්. ඒ ලෙඩවල් එම මොහොතේමයි සුවපත් කරන්නේ. ඔබේ සරුවාංගේ ලෙඩක් තියෙනවා නම් බය නැතුව එන්න. ඇවිල්ලා සත්‍ය බලන්න. නිකන් හොරුන්ට අහු වෙන්න එපා. කවදාවත් ඉංග්‍රීසි බෙහෙතකින් මිට්ටාවට ලෙඩක් සුවපත් කරන්නේ නැහැ. මේ ස්ථානෙට ඕන තරම් එනවා ඉංග්‍රීසි බෙහෙත් බීගෙන. බීලා අන්තිමට වකුගඩු දෙක සවුත්තු වෙලා, පිනහළු සවුත්තු වෙලා එහෙමයි එනවා. මම 21ට එම ඒවලේ බෙහෙත් කරනවා. කපුරු තෙල් එකක් අරගෙන ඉන්න 21 තියෙන කට්ටියට. පීනසේ තියෙන කට්ටියට ප්‍රාණ ජීව තෙල් එකක් අරගෙන ඉන්න. ඒ මොහොතේම සුවපත් යන ලෙඩ. ඒ වාගේම පිට් එක හැදෙන අය. එයාලා ප්‍රාණ ජීව තෙල් එකක් අරගෙන ඉන්න. දුර ඉඳලා ඉන්න අය. ඔබ හැමෝම එන්න. ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තියෙනවා සත්‍ය බලන්න මේ ස්ථානෙට එන්න. සත්‍ය බලාගෙන යන්න පුළුවන්. මෙච්චර කාලයක් රැවටුණා නම් තනින් තන ගිහිල්ලා මෙම ස්ථානෙට ඇවිල්ලා බලන්න. තමන්ගේ සර්වාංගයේ ලෙඩේ සුව වෙනවද නැද්ද කියලා. මොකද දාස් ගාන රටවල් වල ඉඳලා හිට එන්නේ මෙතන විශ්වාසයක් ඇතුව. ඒ විශ්වාසයේ ගොඩනැගිච්ච අය තමයි මේ ස්ථානෙට ඉන්නේ. ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ සර්වාංගයේ ලෙඩේ සුවපත් කරගන්න. තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ වේවා හැමෝටම. දුක් විඳින්න ඉන්න එපා, විඳවන්න එපා. එන්න ඇවිල්ලා තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තියෙනවා නම් සුවපත් කරගන්න. තෙරුවන් සරණයි. මෙතන ඉන්න පත්තු කල්ලේ ඔයාලා වැඩි වෙනවා පත්තු කල්ලේ ඒක මෙතන සීලය ඒක දාගන්න ඒක කියන්නේ Apa